අවුරුදු ගානක් තිස්සේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ ජාතීන් එක්ක සටන් කරපු අපි 1815 දී ඉංග්‍රීසීන්ට සම්පූර්ණයෙන්ම රත් වෙනවා. ඒ 1815 උඩරට ගිවිසුමෙන්. ගිවිසුම ගැන නම් ගොඩක් දේවල් අහලා ඇති. හැබැයි අහලා තියෙනවද ඒ ගිවිසුම අත්සන් කරපු තැන ගැන? අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අන්න එතන ගැන. ඉතින් මම කලින් කිව්වා වගේ අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ කන්ද උඩරට ගිවිසුම අත්සන් කරපු මහනුවර ඓතිහාසික මගුල් මඩුව ගැන. මේ මගුල් මඩුව ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි චරිතය තමයි දේවේන්ද්‍ර මූලාචාර්ය කියන්නේ. සාමාන්‍යයෙන් මූලාචාර්ය කියලා ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ විවිධ ශිල්පයන් ගණනාවක් ප්‍රගුණ කරපු. එහෙම නැත්නම් විවිධ ශිල්පීන් ගණනාවකට නායකත්වය දෙන ප්‍රධාන ආචාර්යවරයාට. ඉතින් ඔන්න ඔහොම කෙනෙක් වෙච්ච දේවේන්ද්‍ර කියන මූලාචාර්යයා විසින් තමයි මහනුවර මගුල් මඩුව නිර්මාණය කරන්න මූලිකත්වය ගන්නේ. ඒ වගේම දළදා මාලිගාවේ තියෙන පත්තිරිප්පුව නිර්මාණය කරන්න මූලිකත්වය ගන්නෙත් මෙන්න මේ කියන දේවේන්ද්‍ර මූලාචාර්යම තමයි. කොහොම හරි මහනුවර රජ කරපු තුන්වෙනි නායක්කාර වංශික රජතුමා වෙච්ච රාජාදි රාජසිංහ රජතුමාගේ නියෝගයකට අනුව තමයි මේ මහනුවර මගුල් මඩුව නිර්මාණය කිරීම ආරම්භ කරන්නේ. හැබැයි ඉතින් රාජාදි රාජසිංහ රජතුමාගේ රාජ්‍ය කාලය අවසන් වෙනකොටත් මේ මගුල් මඩුව සම්පූර්ණයෙන් නිම කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අන්න ඒ හින්දා ඊට පස්සේ රජකම් කරපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ රාජ්‍ය කාලෙදි තමයි මගුල් මඩුව සම්පූර්ණයෙන් නිර්මාණය කරලා අවසන් වුණා කියලා පොතපතේ සඳහන් වෙන්නේ. හැබැයි ඉතින් සමහර තැන්වල කියනවා ඒ අතර කාලෙදි වෙච්ච ඉංග්‍රීසීන්ගේ ආක්‍රමණය නිසා ඒ වෙද්දී අර්ධ වශයෙන් නිම කරලා තිබ්බ මගුල් මඩුව සම්පූර්ණයෙන් විනාශ වුණා. අන්න ඒ හින්දා ආපහු මුල ඉඳන් මගුල් මඩුව නිර්මාණය කරන්න සිද්ධ වුණා කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට වර්තමානයේදී මහනුවර මගුල් මඩුව බලා ගන්න පුළුවන් වෙන්නේ දළදා මාලිගාවේ වම් පසින්. මේ මගුල් මඩුවේදී රජ කාලෙදී නම් රාජ්‍ය සභාව පැවැත්වීම, ඒ වගේම අධිකරණ කටයුතු සහ දඬුවම් තීන්දුව කිරීම, ඊට අමතරව විදේශ තානාපතිවරුන් මුණ ගැසීම වගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිද්ධ වුණා කියලා කියනවා. මම මේ කියන්න යන කතාවේ සත්‍ය අසත්‍යතාවය ගැන නම් මම හරියටම දන්නේ නැහැ. හැබැයි කියන විදිහට ඒ කාලේ මේ මගුල් මඩුවේ බිම නිර්මාණය කරලා තියෙන්නේ දැව වර්ගයකින්. ඉතින් මේ දැව වර්ගය දවල් වෙද්දි රත් වෙන හින්දා මගුල් මඩුවේ බිම මධ්‍යහන කාලයේ වෙද්දි බොහොම උෂ්ණ ස්වභාවයක් ගන්නවලු. රජතුමා විදේශ තානාපතිවරුන්ව මුණ ගැසීමට පාවිච්චි කරලා තියෙන්නේ මෙන්න මේ මධ්‍යහන කාලය. ඉතින් මේ තානාපතිවරුන් ආවහම බිම රත් වෙන හින්දා ඒගොල්ලෝ වැඩි කාලයක් මගුල් මඩුවේ ඉන්නේ නැතුව බොහොම ඉක්මනට ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉටු කරගෙන යන්න යනවලු. ඉතින් මේ හින්දා රජතුමාට තානාපතිවරුන් එක්ක ගනුදෙනු කරන්න තියෙන කාලය අඩු කරගෙන තියෙනවා. ඒ වගේම මහජනතාව හම්බ වෙලා මහජනතාවගේ දුක් ගැනවිලි අහන්නත් රජතුමා මේ කාලෙම පාවිච්චි කළා කියලා කියනවා. ඉතින් මිනිස්සු ඇවිල්ලා තමන්ගේ දුක් අඳෝනා පැය ගණන් ඉදිරිපත් කරන්නේ නැතුව ටක් ගාලා තමන්ට කියන්න ඕන දේ කෙටියෙන් රජතුමාට කියලා විසඳුමක් අරගෙන නැත්තම් වෙන දිනයක් අරගෙන ටක් ගාලා පිට වෙලා යනවලු. ඉතින් ඔය විදිහට රජතුමා මිනිස්සු සහ විදේශ තානාපතිවරුන් එක්ක ගනුදෙනු කරන්න තියෙන කාලය අවම කරගන්න මේ උපක්‍රමය පාවිච්චි කරලා තියෙනවයි කියලා සමහරු කියනවා. මගුල් මඩුවේ තියෙන අපූර්වත්වය වැඩියෙන්ම පෙන්눔 කරන දේ තමයි මේ මගුල් මඩුවේ කණුවල නිර්මාණය කරලා තියෙන ලී කැටයන්. ඉතින් දේවේන්ද්‍ර මූලාචාර්ය ඇතුළු එවකට හිටපු දක්ෂ නිර්මාණ ශිල්පීන්ගේ හැකියාවන් බොහොම අපූර්වට මේ වයින් ඉස්මතු වෙනවා. මේ වගේ ලී කණු ගණනාවක් අපිට මේ මගුල් මඩුව ඇතුලේ බලා ගන්න පුළුවන්. ඒ වගේම රාජසිංහ රජතුමාගේ කාලේ තිබ්බ මගුල් මඩුවට පසු කාලීනව ඉංග්‍රීසීන් විසිනුත් විවිධ වෙනස්කම් කිහිපයක් එකතු කළා කියලා සඳහන් වෙනවා. ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් වුණාට පස්සේදී පවා මේ මගුල් මඩුව විවිධ දේශපාලනික වැඩ කටයුතු වලදී පාවිච්චි කරලා තියෙනවා.
විශේෂයෙන් කැප්පෙටිපොළ මහදිසාව. ඊට පස්සේ මඩුගල්ලේ නිලමේ වගේ වීරයන්ට මරණය තීන්දුව කිරීම මේ මගුල් මඩුව ඇතුළේදී සිද්ධ වුණා කියලා කියනවා. ඒ වගේම 1848 නිදහස් සටනට දායකත්වය ලබා දුන්න කුඩාපොළ හාමුදුරුවන්ට මරණය ලබා දීමත් මේ මගුල් මඩුව ඇතුළෙම සිද්ධ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. අපි මෑත කාලීන ඉතිහාසය ගත්තොත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවකට බ්‍රිතාන්‍යයන් දේශද්‍රෝහීන් විදිහට නම් කරපු වීරයන්ට වීරයන් විදිහට නම් ලබා දීමත් මේ මගුල් මඩුව ඇතුළේදී සිද්ධ වුණා කියලා කියනවා. ඊට අමතරව 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිල කැබිනට් මණ්ඩලයේ දියුරුම් දීමත් මේ මගුල් මඩුව ඇතුළෙම සිද්ධ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මම ඔය කිව්වා වගේ එහි නිර්මාණයේ ඉඳලම මේ මගුල් මඩුව ඇතුළේදී බොහොම වැදගත් ඓතිහාසික රාජතාන්ත්‍රිකමය කටයුතු ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලොත් මහනුවරට එනවා නම් දළදා මාලිගාවට එනවා නම් අනිවාර්යයෙන්ම ඊට අඩි කිහිපයක් එහා පැත්තෙන් තියෙන මේ මගුල් මඩුව බලාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මතක ඇතුව channel එක subscribe කරගෙන යන්න. මේ වගේ තව වීඩියෝ එකකින් අපි බොහොම ඉක්මනට හම්බ වෙමු.